මං ආස ටෙක් කරන්න ටෙක් කරන්න ඒක විහිළුවක් නෙවෙයි බජට් වලට මරා ගන්න එපා ළමයි මේ බයෝ කරන එක තමයි හොඳම මැත්ස් කරන එක තමයි හොඳම ටෙක් කරන එක තමයි හොඳ ආර්ට් කරන එක හොඳ නෑ මැත්ස් කරන එක හොඳ නෑ ඒවා මරා ගන්න එපා ඔතන ප්‍රශ්නේ තියෙන්නේ ළමයි ඔයා කරන ෆීල්ඩ් එකේ ඔයා කොච්චර කැපකිරීමක් කරනවද කියන එක ආර්ට් කරන ළමයාට ආර්ට් සමහර මැත්ස් කරන ළමයෙක් ගිහිල්ලා ආර්ට් කරන ළමයා දිහා බලලා එයා ඉගෙන ගන්න එක දිහා බලලා අපෝ මේවත් තියෙන්නේ කියලා අහන එක හරිම විහිළු සහගත දෙයක් හරිද ඒක හොඳට මතක තියාගන්න මම හැමතිස්සෙම ඔක කියලා දෙයක් මට කෙමිස්ට්‍රි ගන්නන්න පුළුවන් මට සින්දු කියන්න බෑ ළමයි මට රඟපාන්න නටන්න බෑ මට ඒ අර ආර්ට් සම්බන්ධ වේදින අර කලාකාමී හැකියාව එකක්වත් මගේ කියන්නේ මොකද මැත්ස් කරන හැම මිනිස්සයාම ආර්ට් සම්බන්ධ පර්ෆෙක්ට් වෙන්නේ නැහැ අපි ආර්ට් කරපු මිනිස්සෙක් දිහා බලලා නැත්නම් ටෙක් කරපු මිනිස්සෙක් දිහා බලලා අපෝ ඔයාට ඕවද තියෙන්නේ අපිට මේවා තියෙන්නේ කියලා කම්පෙයාර් කරන එක හරිම තේරුමක් ඇති වැඩක් පැහැදිලි නේද ඕගොල්ලෝ කම්පෙයාර් කරගන්න මැත්ස් කරන කට්ටිය අතර ඔයාට ලකුණු මෙච්චරද මට ලකුණු මෙච්චරයි ඔයා නම් වැඩක් නෑ වගේ එහෙම කරොත් නම් කමන්නේ නැහැ කියලා කියයි එකක් ගැලපෙන්නේ නැහැ මේ සබ්ජෙක්ට් එකක් මොකද්ද හොඳ කියන එක නෙමෙයි තමන් ආස මොකේද තමන් ආස ආර්ට්ස් කරන්න නම් ඒක කරන්න ඔයගොල්ලෝ ළමයින්ට කියනවා තමන් ආස ටෙක් කරන්න නම් ටෙක් කරන්න ඒක විහිළුවක් නෙමෙයි ඔයා කරන ෆීල්ඩ් එකට ඔයා කරන කැපවීම මොකද්ද කියන අනුව තමයි ඔයා අනාගතේ තීරණය වෙන්නේ ඒත් ඔයා මේ මැත්ස් කරා කියලා ඔයා ෆේල් වුණොත් එහෙම තාත් කරන එක්කෙනෙක් ඔයා පහු කරන් යනවා අනිවාර්යෙන් ටික කාලෙක කොමර්ස් කරපු එක්කෙනෙක් ඔයා පහු කරන් හොත්තර වෙනවා දැන් මගෙත් එක්කෙනෙක් කොමර්ස් කරපු යාළුවෝ ඉන්නවා මේ විදිහ පට්ට සුපිරි තැන් වල ඉන්නේ යාළුවෝ සයන්ස් කරලා සමහරලාට කොට දා ගන්න බැරුව සයන්ස් කරලා මේ විදිහ නන්නත්තර වෙච්ච කට්ටිය මම මැත්ස් කරපු කෙනෙක් චිත්‍ර අඳින්න පුළුවන් එක්කෙනෙක් එක්ක ගත්තොත් මම නිකන් පොඩි ළමෙක් වගේ හැබැයි චිත්‍ර අඳින්න පුළුවන් එක්කෙනෙක් මම එක්ක ගත්තොත් මැත්ස් වලින් ගත්තොත් කෙමිස්ට්‍රි වලින් ගත්තොත් පොඩි ළමෙක් වගේ පොඩි ළමෙක්ගේ අතදරුවෙක් වගේ වෙනවා හැබැයි එයාත් එක්ක මම චිත්‍ර අඳින්න ගියොත් එයා දඩ පොරක් මම අතදරුවෙක් ඔක තමයි යථාර්ථය අර තමන්ට පුළුවන් දේ තමන් කරන්න එච්චරයි